සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න යාළුවනේ අද අපි ට්‍රිප් එකක් යන්න යන්නේ කතරගම පෙරහැර බලන්න. ඉතින් වීඩියෝ එක දාන්න උනේ නම් පෙරහැර ඉවර වෙලා. ඔන්න අපි බස් එකේ යන්න ලැහැත්තිලා ඉස්සෙල්ලාම ගියා මහියංගනේ පන්සලට වැඳලා සමන් දෙයියන්ගෙන් ආශිර්වාද අරගෙන තමයි අපි කොහෙ ගියත් මෙහෙන් යන්නේ. ඉතින් ඔන්න චෛත්‍යයත් උදේම වැඳ පුදා ගත්තා. ඇසළ පොය දවසේ පඳුරු දාලා ඔන්න අපි මහියංගනේ යන්න ලැහැත්ති යන ගම. ඔන්න මහියංගනේ චෛත්‍යයත් වැඳගෙන අපි කතරගම බලලා පිටත් වෙනවා. ඔන්න ඉතින් අපේ ගමනේ අපි යන ගමනේ ඉස්සෙල්ලාම ගියේ දෙමටමල් විහාරය වඳින්න. දෙමටමල් විහාරය කියන්නේ ඉතින් ගොඩක් ඓතිහාසික කතාවක් තියෙන විහාරයක්. අපි කතරගම වන්දනාව යනකොට හැම අවුරුද්දකම දෙමටමල් විහාරයේත් වැඳගෙන තමයි යන්නේ. ඔන්න අපිට දෙමටමල් විහාරයේ දාගපු වහන්සේත් පේනවා. මල් ටිකක් අරගෙන දෙමටමල් විහාරෙත් වැඳගෙන යන්නේ. ඉතින් අපි හැමදාම දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු රජතුමායි සද්ධාතිස්ස රජතුමායි අතර යුද්ධයක් ඇති වෙලා ඒ යුද්ධේ සද්ධාතිස්ස කුමාරයා පරාද වෙලා දෙමටමල් විහාරේ සැඟවිලා හිටියා කියලා අපි අහලා තියෙනවා. ඔන්න අපි දෙමටමල් විහාරෙම වැඳ පුදාගෙන අපි කතරගම බලා පිටත් වෙන්න යන ගම. ඔන්න යාල කැලේ යන ගමන් මේ සමහර දවස්වල නාලිපේ ඉන්නම දකින්නවා පාරයිනේ. ඔන්න අපි දැන් ඉතින් යනවා ඉතින් ට්‍රිප් එක. ඊට පස්සේ අපි බොහෝ දුර බැහැර ගෙවාගෙන කතරගමට ආවා. කතරගම කියන්නේ ඉතින් ගොඩක් සංස්කෘතික අංග කතරගම දෙවියන් එක්ක බැඳිච්ච දේවල් තියෙනවනේ. කාවඩි නර්තන ඒවත් අපි දැක්කා යන ගම. දෙමළ ජනතාව ගොඩක් ඇවිල්ලා තිබ්බා. සිංහල දෙමළ බෞද්ධයෝ විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා හිටියා. ඔන්න කාවඩි නර්තනයක් අපි යනකොටම දැක ගන්න පුළුවන් වුණා. පොද පූජාහාර බාරහාර වෙච්ච කට්ටියගේ තමයි මේ දේවල් තියෙන්නේ. අපිත් ඒවට සාදුකාර දීලා අන්න ඒකලා අපි ටිකක් කතරගම පූජාමුවේ එහෙම ඇවිද්දා. වාසනා රජා ඉන්න තැන බැලුවා කළා. ඉතින් අපි ගියේ මැණික් ගඟේ නාන්න. කතරගමට එන හැමෝම ඉතින් මැණික් ගඟේ නානවනේ. මැණික් ගඟේ නාලා පිරිසිදු වෙලා පෙරහැර බලන්න ලැහැත් වෙලා අපි හිටියේ. ඉතින් මැණික් ගඟේ සෑහෙන කට්ටිය මේ දවස්වල ඉන්නවා නාන්න. අතුරු සිදුරු නැතුව සෑහෙන ප්‍රමාණයක් ගඟේ ඉන්නවා. ගඟේ නාන්න තියෙනෙත් එක කොටසයි. තිල කිඹුල්ල එහෙම ඉන්නවනේ. ඒකලා අපි ඔන්න පෙරහැර බලන්න වාඩි වෙලා පෙරහැර එනකන් ඉතිරි දියලාගෙන සූදානම් වෙලා හිටියා. මේ දවස්වල අවු රස්මිය වැඩි නිසා ටිකක් අමාරුයි පෙරහැර බලන්න. ඒක නිසා අපි ඉතින් කොහොම හරි පෙරහැර බලනකන් හිටියා. ඉතින් ඔන්න ඉතින් ඉඳලා පෙරහැරත් ආවා. පෙරහැරේ ඔක්කොම කොටස් වීඩියෝ එකට ගන්න බැරි වුණත් වාසනා හතිරාජයන් වහන්සේ කතරගම දේවාලයේ කරඬු ඇර යන එක ගත්තා අපි. ඔන්න ඊට පස්සේ අපි එළි වෙනකන් ඉඳලා පාන්දර ගියා කිරිවෙහෙර වදින්න. මල් අරගෙන හඳුන් කුල් තෙල් පහන් අරගෙන කිරිවෙහෙර චෛත්‍ය වදින්න අපි පාන්දර ගියා. ගොඩක් වටින දවසක්. අපි දැන කිරිවෙහෙර චෛත්‍ය ලස්සනට සරසලා තිබ්බා. බල්බ් දාලා අපි මේ එන ගමන ඉතින් හැමදාම යන්නේ පාන්දර තමයි කිරිවෙහෙර වදින්න. කිරිවෙහෙරත් වන්දනාමාන කරලා කිරිවෙහෙර චෛත්‍යයට ආශිර්වාද ගත්තා. උදේම චෛත්‍ය වන්දනා කියන්නේ ඉතින් මාරම හැඟීමක්. එහෙනම් යාළුවනේ අපි කතරගම චාරිකාවේ දෙවන කොටසෙන් හමු වෙමු. සුබ දවසක්.